right semantics SEO ගැන අපි මුලින්ම කතා කරන්න කලින් මුලින්ම දැනගන්න ඕන concept තුනක් තියෙනවා. ඒක තමයි entity attributes and value කියන concept තුන. ඒ concept වලින් අපි මුලින්ම බලමු entity එකක් කියන්නේ මොකක්ද කියලා. entity එකක් කියන්නේ අත්තනම අපිට identify කරගන්න පුළුවන් ඕනෑම දෙයක්. ඒක පුද්ගලයෙක් වෙන්න පුළුවන්, තැනක් වෙන්න පුළුවන්, concept එකක් වෙන්න පුළුවන්, ඒ වගේ ඕනම දෙයක්. හරි. ඒකට උදාහරණයක් විදිහට Apple ගෙඩියක්, ඒතර family law එකන පුද්ගලයා, Tesla කියන කාර් එක, ඒ වගේ ඕනම person place වෙන්න පුළුවන්, business එකක් වෙන්න පුළුවන්, service එකක් වෙන්න පුළුවන්, or even concept එකක් උනත් වෙන්න පුළුවන්. ඒක identify කරන්න පුළුවන් ඕනම දෙයක් තමයි entity එකක් කියලා කියන්නේ. ඊට පස්සේ අපි බලමු entities වල attributes කියන්නේ මොනවද කියලා. attributes කියන්නේ ඇත්තටම entity එකේ තියෙන properties. දැන් උදාහරණයක් විදිහට මෙතන family law කියන එකේ අපිට attributes විදිහට ගන්න පුළුවන් location, practice area සහ consultation type කියන එක. එතකොට මේකේ properties විදිහට ඒ තුන එනවා. ඊට පස්සේ properties වල value එක විදිහට එනවා. උදාහරණ location Melbourne කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ practice area කියන එකද family law කියලා ගන්න පුළුවන්. ඒ වගේ අපිට හැම attribute එකකටම value එකකුත් තියෙනවා. ඉතින් මේ concept එක identify කර ගැනීමම very important අපි content write ලියනකොට මේ semantic SEO වලට optimize වෙන විදිහට. හරි, ඊට පස්සේ අපි බලන්න ඕන වඩාත්ම important concept එකක් තමයි symmetric triples කියලා කියන්නේ. ඒ කියන්නේ subject, predicate, object කියන terms තුන. මේක entities, attributes, values identify කරගන්න සමානම very important area එකක්. අපි content එක especially semantic SEO වලට optimize කරද්දී. ඒකට අපි බැලුවොත් මොනවද මේ semantic triples කියලා. දැන් අපි මෙතන subject, predicate, object කියලා අපි කතා කරොත් දැන් subject එක තමයි family lawyer. හරි, ඒතකොට predicate එක කියලා කියන්නේ මෙතන අතම connecting word එක. අපි connection එක කියලා හිතමු සම්බන්ධ වෙන word එක. ඊට පස්සේ object එක වෙන්නේ object එක හරි මොකක් හරි connect වෙන තව entity එකක් වෙන්නත් පුළුවන්. ඒක නැත්තම් අපි නිකන් තේරුම් ගන්න පුළුවන් විදිහට object එක විතර ගමුකෝ. ඒක තව entity එකක් වෙන්නත් පුළුවන්. එතකොට family lawyer practice under family law act 1975 ඕක තමයි connection එක. ඒ කියන්නේ family lawyer සහ family law act එක අතර connection එක හදන වචනේ practice under කියන වචනේ. එතකොට ඒක නැතුව වෙන වචනයකට ලියන්න වඩා මේ predicate එකේ importance එක තමයි mashing වලට මේක තේරුම් ගැනීම ඒ connection එක හදාගන්න ලේසි. දැන් mashing කරන්නේ entities අතර semantic network එකේ relationship එක build කරන්නේ. එතකොට correct predicate එක අපි use කරොත් අපිට machine වලට මේ connection දෙක මොකද්ද මේ subject and object අතර connection එක build up කරන්න ලේසි. ඒක තමයි මෙතන